අදත් වැහිබර දවසක වැහිබර රාත්‍රියක ඔබේ ආලින්දයට ආදරය කරන කතුවරියක් එක්ක පුංචි කතා බහකටයි මේ එකතු වෙන්න හදන්නේ. ඉතින් අපි ආයිබෝන් කියලා පිළිගන්නවා රොවිනි ඉදිරිසිංහ. රොවිනි ආයිබෝන්. ඉතින් රොවිනි අපි ඔබේ පාඨකයන්ට දැනගන්න එක්ක අපි කතා කරමු මේ ඔයා ඉන්නේ කොහෙද සහ මේ ඔබතුමිය මේ වෘත්ති මේ වශයෙන් මොනවද කරන්නේ අපි චුට්ටක් ඒ ගැන කතා කරමු. ඔව් මම දැනට ඉන්නේ මේ පැලවත්ත බත්තර මුල්ලේ. දැනට නම් මම මේ වෘත්තීය වශයෙන් මොනවත්ම කරන්නේ නැහැ. ගෘහණියක් වශයෙන් තමයි ඉන්නේ. හොඳයි. අපි එතකොට අපි කතා කළොත් ඔබ මේ 2025 කතවර නවකතා තරංගාවලියේදී අලුත්ම කතාවක් ලියුවා. සාමාන්‍යයෙන් ඔබේ සාමාන්‍ය গুপ্ত සහ ශාස්ත්‍රීය ජනක ශානර මිශ්‍ර වෙච්ච කතා ලියපු ඔබ ඉන් පරිබාහිරව ඊට ඔබෙන් වෙනස් ශිෂ්ටාචාරයකට ගිහිල්ලා වෙනස් පරිසරයක් එක්ක කතාවක් ලියුවා. අපි ඒ කතාවේ නමත් එක්ක අපි ඒ කතාව ගැන කතා කළොත් රොවින්ට කොහොමද එය කතාව යට අලුත් අත්දැකීමක් වුණාද කොහොමද අපි චුට්ටක් ඒ ගැන කතා කරමු. ඔව් ඉස්සෙල්ලාම මම මේ 2025 කතුවරයා නවකතා තරංගාවලියට කතාවක් ලියන්න කලින් කල්පනා කරා මම මොකද්ද ලියන්නේ මේ පාර කියලා. ඊට පස්සේ මේ මොකද මට ලොකු ආසාවක් තියෙනවා මම ලියන කතා එකකට එකක් ටිකක් වෙනස් විදිහේ ශානරයන්ගේ කතා ලියන්න මට ආසාවක් තියෙනවා. ඉතින් ඊට පස්සේ මම මේ පාර අනිත් එක මේ මම ගොඩක් වෙලාට ලියන්නේ අద్භූත ගණේ මේ ශානරේ කතන්දර. ඉතින් ඒ නිසා මේ පාර මං හිතුවා මේ අභිරහස් කතාවක් ලියනවා කියලා. ඉතින් ඒකට ඒ චරිතය මං ගොඩනගපු චරිතයත් එක්ක මම මේ ඒ ඔස්සේ හිතනකොට මට එකපාරටම මතක් වුණේ ඉන්දියාවේ සිම්ලා මනාලි ඒ උත්තර ප්‍රදේශය. මොකද මම ඇත්තටම පෞද්ගලිකව හරිම ආස කරන ප්‍රදේශයක් ඒක. මොකද මම ඇත්තටම ගිහිල්ලා නැහැ. නමුත් කවදා හරි යන්න හිතාගෙන ඉන්නවා. ඒකම රාජස්ථාන් වලටත් මම ගොඩක් කැමතියි. මොකද මේ ඒ රාජස්ථාන වල තියෙන මේ ඒ පෞරාණික ගතිය ඒ රජමාලිගා ඒ මේ සිවිලයිසේෂන් එක ගැන යම් තාක් දුරට මම හදාarලා තියෙන ඉතිහාසය කරනකොට ඉතින් ඒ නිසා මට ආස හිතුණා මේ ප්‍රදේශ ඇඳලා කතාව නිර්මාණය කරන්න. එතකොට මේ සාමාන්‍යයෙන් ඉන්දියානු රජ පවුලක් දාන්න විශේෂ හේතුවක් නැති වෙන්නේ නැති. ඒත් මං හිතන්නේ ඔබේ තියෙන ඉන්දියානු ශිෂ්ටාචාරයට තියෙන කැමැත්තටමද නැත්නම් මේ වෙන පරිබාහිර හේතුවක් තියෙනවද? එහෙම විශේෂ කියලා හේතුවක් නෑ. ඒ වෙලාවට මම කතාව ගොඩනගනකොට මට ආස හිතුණා මේක මේ විදිහට මේ ගොඩනගුවොත් හොඳයි නේද කියලා. මොකද දැන් මම අර ඒ ප්‍රදේශ ගැන මොකද අනිත් එක ආසන වශයෙන්ම මගේ හිතට ආසාවක් ඇති වුණේ ඔය කේදර්නාත් ඒ වන්දනා ගමන ගැන ගොඩක් වීලොග්ස් දාලා තිබුණා මේ YouTube එකේ. ඉතින් ඒක බලනකොට මට හරිය ආස හිතුණා මේ ඒකත් කතාවට එකතු කරන්න. ඉතින් ඒකේ සම්බන්ධයක් ගොඩනගන්න තමයි මම රාජස්ථාන් පරිසරයත් සිම්ලා මනාලි පරිසරයත් එකතු කරේ. ඔව් මම හිතන්නේ මේ අද්භූත ශානරේ මිදිලා ඔබ අර රොමාන්ටික පැත්ත සහ මේ ඓතිහාසික පැත්ත මුසු බවකුත් වෙනද වගේම මේ මිශ්‍ර කරලා තියෙනවා කතාවේ. සිහින සඳෙලිය අනිත් කතාවලට වැඩිය ඔබේ ටිකක් විශේෂයෙන් කැපී පේනවා මේ වෙනදටත් වැඩිය. මම හිතන්නේ මේ දැන් මේ 2025 අවසානයි. දැන් 2026ට ඔබේ පාඨකයන්ට දෙන්න
මොන හරි කතා තියෙනවද මේ දවස්වල කොහොමද ඒ ගැන වැඩ කටයුතු වෙන්නේ කියලා පොඩ්ඩක්. ඔව් මම මේ කතා දෙකක් සැලසුම් කරලා තියෙනවා. එකක් මම කල්පනා කරේ කොහොම හරි මේ කලින් මං හිතාගෙන හිටියා මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් මම කලින් අවුරුද්දේ නවකතා තරංගාවලියට ලියපු ශ්වේතාග්නිධාරා කතාවේ දෙවෙනි කොටස ඉදිරිපත් කරන්න. ඒ වුණාට වෙච්ච කාර්යබහුලතාවය නිසා මොකද ඒක ඒ දෙවෙනි කොටස මේ පළවෙනි කොටසටත් වඩා මහන්සි වෙන්න ඕනේ කරුණු හොයන්න. මොකද මේ ඒක අර සිම්පලි කියන්නේ සරල විදිහට ලියන්න පුළුවන් කතාවක් නෙවෙන නිසා ඉතින් ඒක මම යක්ෂී කියලා ලබන අවුරුද්දේ දෙවෙනි කොටස ඉදිරිපත් කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඊට කලින් මම තව ආසාවෙන් කතාවක් මේ දවස්වල ලියාගෙන යනවා. දැන් එපිසෝඩ් 10ක් විතර ලියලා තියෙනවා. ඒක මම නම් කරලා තියෙන්නේ අකාලික කියලා. ඒක ඇවිල්ලා රොමාන්තික කතාවක්. ඒකම ඒකෙත් පොඩි රබි රහස් ගතියක් සහ එක වෙනස්ම විදිහේ කතාවක්. ඉතින් ඒක තමයි මේ සැලසුම් කරගෙන යන්නේ. මම බලාපොරොත්තු වෙනවා දෙසැම්බර් මුල වගේ පාඨකීන්ට දෙන්න. මම හිතන්නේ රොවින්ට ආදරය කරන රොයිනිගේ කතා මේකේ කියවනම් පාඨකින්ට ලොකෝ ආරංචියක් හම්බුණා. ඉතින් මං හිතන්නේ ආයි දවසක මේ වගේම කතා කරන බලාපොරොත්තුෙන් අදට සමුගමු. සුබ දවසක්. සුබ දවසක්. බොහොම ස්තුතියි.